ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල මෙහෙයුම් ගැන අපේ සාම්ප්‍රදායික අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් කරන අලුත් ව්‍යාපෘතියක කලඉලි දැක්මක් ගැන. ඒ තමයි ශ්‍රී ලංකාව තුළ අලුතෙන්ම පරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කරන ස්ටාර්ලින්ක් ව්‍යාපෘතිය. මේක දැන් ශ්‍රී ලංකාවේ වැඩිපුරම කතාබහකට ලක් වෙන උණුසුම්ම මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ. මේ තාක්ෂණය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වීමත් සමගින්ම අපේ දෛනික ජීවිතයට ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙනවා. ඉතින් අද වැඩසටහනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම ස්ටාර්ලින්ක් ව්‍යාපෘතිය කියන්නේ මොකක්ද? මේක අපිට කොහොමද බලපාන්නේ? මේක ඇත්තටම අපිට අලුත් ලෝකයකට යන්න දොරටු විවෘත කරලා දෙයිද? ඒ වගේම අපේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේකෙන් ඇතිවන බලපෑම වගේ වැදගත් කාරණා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරලා බලන්න. මේ වැඩසටහනේ තිබෙන වැදගත් තොරතුරු සියල්ලක්ම මග නොහැරී දැනගන්න කැමති නම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ස්ටාර්ලින්ක් කියලා කියන්නේ ඊලෝන් මස්ක්ගේ SpaceX සමාගම මගින් අභ්‍යවකාශයේ සිට ලබා දෙන අන්තර්ජාල සේවාවක්. සාමාන්‍යයෙන් අපිට අන්තර්ජාලය ලැබෙන්නේ භූගත කේබල් එහෙමත් නැත්නම් ටෙලිකොම් කුළුණු හරහායි. ඒත් ස්ටාර්ලින්ක් වෙනස් වෙන්නේ මෙන්න මේ විදිහට. ඒක පෘථිවියට කිලෝමීටර් 550ක් වැනි ඉතා ආසන්නව පහළ කක්ෂයේ එහෙමත් නැත්නම් ලෝ අර්ත් ඕබිට් එකේ පිහිටා ඇති ඉතා කුඩා හැබැයි ඉතාමත් දියුණු චන්ද්‍රිකා දහස් ගණනක් පාවිච්චි කිරීම හරහා මේ සියලුම චන්ද්‍රිකා ජාලයක් ලෙසට එකතු වෙලා වැඩ කරමින් තමයි ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ සවි කරන කුඩා ඩිෂ් එකකට කෙලින්ම අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දෙන්නේ. අපේ සාම්ප්‍රදායික චන්ද්‍රිකා අන්තර්ජාල සේවා සපයන්නේ පෘථිවියට කිලෝමීටර් 35786ක් පමණ ඉහළින් භූ සමමුහූර්තක කක්ෂයේ එහෙමත් නැත්නම් ජියෝසින්ක්‍රොනස් ඕබිට් එකේ පිහිටා ඇති චන්ද්‍රිකා මගින්. මේ නිසා දත්ත ගමන් කිරීමට වැඩි කාලයක් ගතවන අතර එය ලේටන්සි කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඔබ යමක් ක්ලික් කළයින් පස්සේ ඒක ප්‍රතික්‍රියා දක්වන්න ගතවන කාලය වැඩි. නමුත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා පොළොවට ළඟින් යන නිසා මේ ලේටන්සි එක පුදුමාකාර විදිහට අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට හරිම වේගවත් බාධාවකින් තොර අන්තර්ජාල අත්දැකීමක් ලබා ගන්නට පුළුවන්. මේ චන්ද්‍රිකා නිරන්තරයෙන්ම චලනය වන නිසා ඔබේ ඩිෂ් එක ස්වයංක්‍රීයව හොඳම සංඥාව ලබා දෙන චන්ද්‍රිකාවට සම්බන්ධ වී පවතිනවා. මේ නිසා ඔබට කවදාවත් නොලැබුණු තරම් ස්ථාවර සහ වේගවත් අන්තර්ජාලයක් ලැබේ කියලයි ස්ටාර්ලින්ක් සමාගම පවසන්නේ. මේ ස්ටාර්ලින්ක් ව්‍යාපෘතිය අයිති වෙන්නේ SpaceX කියන සමාගමට. SpaceX කියන්නේ අභ්‍යවකාශ තාක්ෂණය අතින් ලෝකයේම ඉහළින්ම ඉන්න දැවැන්තෙක්. අභ්‍යවකාශ සංචාරක ක්ෂේත්‍රයේ ඔවුන් දැවැන්ත වෙනසක් ඇති කළා වගේම නැවත නැවතත් භාවිතා කළ හැකි රොකට් හදපු එකත් ඔවුන්ගේ ලොකුම දියුණුවක්. මේ SpaceX හිමිකරු සහ ස්ටාර්ලින්ක් පිටුපස ඉන්න දැවැන්තම දැක්ම දරන්නා තමයි ඊලෝන් මස්ක්. ටෙස්ලා විදුලි මෝටර් රථ, සෝලාර් සිටි හරහා සූර්ය බලශක්ති නිෂ්පාදනය සහ නියුරෝලින්ක් හරහා මොලේ චිප් තාක්ෂණය වැනි ඔහුගේ අතිවිශාල තාක්ෂණික විප්ලවයන් ගැන අපි හැමෝම අහලා තියෙනවා. ඊලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් කී ප්‍රධාන ඉලක්කය තමයි ලෝකේ හැමෝටම විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් අඩු හෝ නැති ප්‍රදේශවලට ඉහළ ගුණාත්මක අන්තර්ජාල පහසුකම් ලබා දීම. ඔහු කියන විදිහට ඔහු විශ්වාස කරනවා අන්තර්ජාලය කියන්නේ මූලික මානව අයිතිවාසිකමක් කියලා. ඒ වගේම ස්ටාර්ලින්ක් මගින් ලැබෙන ආදායම SpaceX අනෙකුත් අභ්‍යවකාශ ගවේෂණ ව්‍යාපෘති විශේෂයෙන්ම අඟහරු ග්‍රහය වෙත මිනිසුන් නැවීම වැනි දැවැන්ත ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමටත් ඔහු බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ස්ටාර්ලින්ක් කියලා කියන්නේ හුදෙක් වාණිජ ව්‍යාපෘතියක් පමණක් නෙවෙයි. එය ඊලෝන් මස්ක්ගේ අභ්‍යවකාශ සිහිනේ වැදගත් කොටසක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්. ස්ටාර්ලින්ක් ශ්‍රී ලංකාවට එන එක ගැන අපි සතුටු වුණාට මේ වන විටත් ආසියාවේ රටවල් කිහිපයකම ස්ටාර්ලින්ක් සාර්ථකව ක්‍රියාත්මක වන බව දැනගැනීමට තිබෙනවා. ස්ටාර්ලින්ක් ආසියාව පුරා තමන්ගේ සේවාවන් වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටින්නේ. ජපානය, පිලිපීනය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් දැනටත් ස්ටාර්ලින්ක් සේවාව ලබා ගනිමින් සිටින්නේ. මේ රටවල් වල දුරබැහැර ප්‍රදේශවලට සහ දූපත්වලට ස්ටාර්ලින්ක් මගින් විශාල වාසි ලැබී තිබෙනවා. උදාහරණයක් විදිහට පිලිපීනයේ ඈත පිහිටි දූපත් ගම්මානවලට පවා ස්ටාර්ලින්ක් නිසා අන්තර්ජාලයට සම්බන්ධ වී අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ආර්ථික අවස්ථාවන් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම අපේ අසල්වැසි ඉන්දියාවත් මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවත් මේ ලයිස්තුවට එකතු වීමට නියමිතයි. මේ ආසියානු ව්‍යාපෘතියෙන් පෙනී යන්නේ ස්ටාර්ලින්ක් විවිධ භූගෝලීය ප්‍රදේශවල මිනිසුන් සම්බන්ධ කිරීමට දැක්වන දැවැන්ත කැපවීම සහ ඔවුන්ගේ තාක්ෂණයේ ගෝලීය හැකියාවයි. මේ දවස්වල අහන පුවත්වලට අනුව ශ්‍රී ලංකාවේ අත්හදා බැලීම් මෙහෙයුම් එහෙමත් නැත්නම් ට්‍රයල් ඔපරේෂන්ස් දැනටමත් ආරම්භ වෙලා තියෙන්නේ.
තෝරාගත් පරිශීලකයෝ 12 දෙනෙකුට දැනටමත් ස්ටාර්ලින්ක් උපකරණ ලබා දීලා තියෙන අතර මුළු උපකරණ කට්ටල 112ක් දැනටමත් අපේ රටට ගෙන්වලා තිබෙන බවයි වාර්තා වෙන්නේ. මේ සතිය තුළ වැඩිදුර පරිශීලකයන්ට ඒවා බෙදා හරිනු ඇති බවටයි අපට දැනගන්නට ලැබෙන්නේ. මේ අධීක්ෂණ කාලයෙන් පස්සේ වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමටත් ස්ටාර්ලින්ක් සමාගම සූදානම්. හොඳයි. දැන් අපි කතා කරමු දැනටමත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සපයන්නන් බොහෝ දෙනෙක් ඉන්නකොට ස්ටාර්ලින්ක් ලබා දෙන විශේෂ වාසි මොනවද කියලා. මේකෙන් ඔයාලට තේරෙයි ස්ටාර්ලින්ක් කියලා කියන්නේ තවත් අන්තර්ජාල සේවාවක් නොවේ, මේක අන්තර්ජාලය ලබා දෙන විදිහේ ලොකු වෙනසක් කියලා. එයින් පළවෙනි දේම තමයි ළඟාවිය නොහැකි තැන්වලට සම්බන්ධ කිරීමේ හැකියාව. මේ සමහර විට ස්ටාර්ලින්ක්හි විශාලම වාසිය වෙන්නටත් පුළුවන්. සාම්ප්‍රදායික අන්තර්ජාල යටිතල පහසුකම් එහෙමත් නැත්නම් කේබල් සහ ටවර් බොහෝ විට දුරස්ථ ගම්මාන, කඳුකර ප්‍රදේශ හෝ දූපත් වෙත ළඟාවීමට අපහසුයි. එකට හේතුව කේබල් එලීම හෝ කුළුණු ඉදිකිරීම අධික පීරිවැයක් සහ සංකීර්ණ කාර්යයක් වීම. නමුත් ස්ටාර්ලින්ක් මේ සියලුම බාධා මගහැර අභ්‍යවකාශයේ සිට කෙලින්ම අන්තර්ජාලය ලබා දෙනවා. ඒ නිසා ග්‍රාමීය ප්‍රජාවන්ට දුරස්ථ ව්‍යාපාරවලට සහ මුහුදේ ගමන් කරන යාත්‍රාවලට පවා මේ ඉතාමත් සුදුසුයි. ඔබට ඔබේ ස්ටාර්ලින්ක් ඩිෂ් එක අරගෙන රටේ කොහෙට ගියත් අහස පේන ඕනම තැනක ඉඳන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නටත් පුළුවන්. පැරණි චන්ද්‍රිකා මගින් සපයන අන්තර්ජාලයට වඩා ස්ටාර්ලින්ක් බොහෝ ප්‍රදේශවල ෆයිබර් ඔප්ටික්ස් වලට සමාන වේගයකින් අන්තර්ජාලය ලබා දෙනවා. ඒ වගේම ලේටන්සි එක සැලකිය යුතු විදිහට අඩු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔන්ලයින් ගේම් ගහන අයට, වීඩියෝ ඇමතුම් ගන්න අයට, ලයිව් ස්ට්‍රීමින් කරන අයට කිසිම බාධාවකින් තොරව මේවා කරගෙන යන්න පුළුවන්. දත්ත ඉක්මනින්ම ගමන් කරන නිසා කිසිම ප්‍රමාදයක් නැතුව වැඩ කරන්නටත් පුළුවන්. ඒ වගේම බොහෝ දේශීය සපයන්නන් සහ සසඳන විට අන්ලිමිටඩ් ඩේටා ලබා දීමත් ඔවුන්ගෙන් ලැබෙන තවත් වාසියක්. තුන්වෙනි කාරණාව තමයි විශ්වාසනීයත්වය සහ ස්ථාවරත්වය. ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා මත පදනම් වූ නිසා භූගත බාධා කිරීම වලට වඩා ඉතා හොඳින්ම ඔරොත්තු දෙනවා. ස්වභාවික විපත්ති ඇති වන අවස්ථාවලදී පවා භූගත යටිතල පහසුකම් වලට හානි වූ විට පවා ස්ටාර්ලින්ක් සංනිවේදනය අඛණ්ඩව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය සමදියක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්. මේ හදිසි අවස්ථාවලදී ඉතාමත්ම වැදගත්. ඊළඟට ලැබෙන විශාලම ප්‍රතිලාභය තමයි ඉක්මනින්ම ස්ථාපනය කිරීමේ හැකියාව. ස්ටාර්ලින්ක් සවි කිරීම හරිම සරලයි. ඔබට ලැබෙන කුඩා ඩිෂ් එක සවි කර එයට විදුලියට සම්බන්ධ කිරීමෙන් පසු එය ස්වයංක්‍රීයවම චන්ද්‍රිකාව සොයාගෙන ගොසින් අන්තර්ජාලය සමග සම්බන්ධ වෙනවා. ඒ නිසා නව ෆයිබර් මාර්ග හෝ ටවර් එනකන් ඔබට බලා සිටීමට සිදුවන්නේ නැහැ. මේකෙන් කාලය සහ ශ්‍රමය විශාල වශයෙන් ඉතුරු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට ස්ටාර්ලින්ක් පැමිණීම අතිමහත් වැදගත්කමක් දරනවා. අපේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල විශ්වාසනීය අධිවේගී අන්තර්ජාල ප්‍රවේශයක් නැහැ. ස්ටාර්ලින්ක් මගින් මේ ඩිජිටල් පරතරය පියවීමට විශාල උදව්වක් ලබා දෙන්නට නියමිතයි. එය මීට පෙර ප්‍රවේශ විය නොහැකිය තිබූ මාර්ගගත අධ්‍යාපනය, දුරස්ථ වෛද්‍ය සේවා සහ රජයේ සේවාවන් වෙත පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙනවා. ග්‍රාමීය පාසල්වල ළමුන්ට ලෝකයේ ඕනෑම තැනක සිට අධ්‍යාපනය ලබා ගැනීමට මෙයින් හැකියාව ලැබෙනවා. ආර්ථික වශයෙන් ගත්තොත් දුරස්ථ ප්‍රදේශවල කුඩා ව්‍යාපාර සඳහා විශ්වාසනීය අන්තර්ජාල සේවාවක්, ඊ-කොමර්ස් හරහා ගෝලීය වෙළඳ පොළවල් වලට ළඟාවීමේ හැකියාව සහ කාර්යක්ෂම මෙහෙයුම් සඳහා නව අවස්ථාව ලැබීමත් මෙහි ඇති විශේෂ වාසියක්. අපේ සංචාරක කර්මාන්තය සඳහාත් මේ විශාල වශයෙන් උදව් කරගන්නට පුළුවන්. දුරස්ථ සුන්දර ස්ථානවල පිහිටි ඉකොලොජස් හරි රිසෝට්ස් වලට හරි දැන් උසස් තත්ත්වයේ කනෙක්ටිවිටි ලබා දෙන්නටත් පුළුවන්. ඒ වගේම අපේ දීවර ප්‍රජාවට මුහුදේදී පවා නාවික කටයුතු, කාලගුණ අනාවැකි සහ පවුලේ අය සමග සංනිවේදනය සඳහා විශ්වාසනීය අන්තර්ජාලයක් අවශ්‍යයි. මේ සියල්ලම රටේ සමස්ත ආර්ථික වර්ධනයට සහ ඩිජිටල්කරණයට ඍජුවම දායකත්වය ලබා දෙනවා. අපේ රට සමහර අවස්ථාවන් වලදී ස්වභාවික විපත්වලට ලක්වෙන රටක් නිසා ස්ටාර්ලින්ක්හි ආපදා ඔරොත්තු දීමේ හැකියාවත් ඉතාම වැදගත්. ගං වතුර, නායෑම් හෝ වෙනත් විපත්ති නිසා දේශීය සංනිවේදන පද්ධති කඩා වැටුණත් ස්ටාර්ලින්ක් හට ඉතාම ඉක්මනින්ම සංනිවේදන මාර්ග නැවත ස්ථාපනය කළ හැකි. මෙය හදිසි ආධාර මෙහෙයුම් සහ විපතර පත්තුවන් සම්බන්ධ කර ගැනීමට අතිශයින් වැදගත් වෙනවා. එවගේම දේශීය අන්තර්ජාල සපයන්නන් අතර තරඟකාරීත්වය වැඩි දියුණු කිරීමටත් ස්ටාර්ලින්ක්හි පැමිණීම හේතුවක් වෙන්නට පුළුවන්. හොඳයි. දැන් අපි කතා කරමු ස්ටාර්ලින්ක් සමග ඇතිවෙන්න පුළුවන් අවදානම් සහ අභියෝග කීපයක් ගැන. මොකද ඕනම නව තාක්ෂණයක් සමග යම් යම් අභියෝගත් පැමිණෙනවා. මේවා ගැන විවෘතව කතා කිරීම ඉතාම වැදගත්. එයින් පළවෙනි දේ තමයි මිල. දැනට ස්ටාර්ලින්ක් වෙබ් අඩවියට අනුව සාමාන්‍ය ගෘහස්ත පැකේජයක් සඳහා ඔබට මාසෙකට රුපියල් 15000ක් පමණ වැය කරන්නට සිද්ධ වන අතර උපකරණ සඳහා, ඒ කියන්නේ ස්ටාර්ලින්ක් ඩිෂ් එක සහ රවුටර් එක සඳහා එක්වරක් ගෙවීමට සිදුවන රුපියල් 1,18,000ක වැනි මුදලක් වැය කරන්නට සිද්ධ වෙනවා. මේ මිල දේශීය සේවා සපයන්නන්ට සාපේක්ෂව ටිකක් වැඩි. නමුත් මේ විශාල ව්‍යාපාරික ස්ථාන හෝ වෙනත් අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශවල සිටින පුද්ගලයන් සඳහා ඉතාම වටිනා ආයෝජනයක්. අනාගතයේදී
පරිශීලකයන් සංඛ්‍යාව වැඩිවීමත් සමගින්ම මිල අඩුවීමට ඉඩ ඇති බවත් අදහස් පළ වෙනවා. රටක් විදිහට බලපාන ඊළඟ ප්‍රධානම කාරණාව තමයි ජාතික ආරක්ෂාව. මේ ප්‍රධාන සාකච්ඡා මාතෘකාවක් මෙන්ම ස්ටාර්ලින්ක් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද වීමටත් හේතුවක් වුණා. අපේ රජය ස්ටාර්ලින්ක් මගින් දේශීය ටෙලිකොම් සේවා සපයන්නන්ට ලබා දෙන පරිශීලක දත්ත වෙත ප්‍රවේශ වීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. අපරාධ වැළැක්වීමට සහ ජාතික ආරක්ෂක තර්ජනවලට මුහුණ දීමට ටෙලිකොම් දත්ත ප්‍රවේශය උපකාරී වූ අවස්ථා තිබෙනවා. ඒ නිසා ස්ටාර්ලින්ක් හි මෙහෙයුම් මගින් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය දත්ත නියාමන රාමුවලට අනුව ලබා දීමට එකඟ විය යුතු බවට සාකච්ඡා සිදු වුණා. වර්තමානයේදී පරීක්ෂණ ක්‍රියාවලිය හරහා අරමුණු කරන්නේ ස්ටාර්ලින්ක් හට මෙම තීරණාත්මක ආරක්ෂක සහ නියාමන අවශ්‍යතා සපුරාලීමට හැකි බව සහතික කිරීම. අනෙකුත් අවදානම් අතරේ අභ්‍යවකාශයේ චන්ද්‍රිකා තදබදය සහ අභ්‍යවකාශ අපද්‍රව්‍ය එහෙමත් නැත්නම් ස්පේස් ඩෙබ්‍රිස් වැඩිවීම සහ රාත්‍රී අහස නිරීක්ෂණය කරන තාරකා විද්‍යාඥයන්ට ඇතිවන බාධාද සාකච්ඡා කෙරෙනවා. චන්ද්‍රිකා දහස් ගණනක් කක්ෂයට යැවීමෙන් අභ්‍යවකාශයේ තදබදයක් ඇතිවිය හැකි අතර අක්‍රිය වූ චන්ද්‍රිකා අභ්‍යවකාශ අපද්‍රව්‍ය විදිහට අනාගත මෙහෙයුම් වලට බලපෑමක්ට එල්ල කරන්නට පුළුවන්. කෙසේ වෙතත් SpaceX මේවට විසඳුම් සෙවීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා. ඔවුන්ගේ චන්ද්‍රිකා සැලසුම් කරන්නේ ඒවායේ ආයුෂ කාලයේ අවසානයේදී පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී යන ආකාරයටයි. ස්ටාර්ලින්ක් අනාගතය සඳහා සූදානම් වන්නේ කොහොමද? ඔවුන් අකණ්ඩව තමන්ගේ චන්ද්‍රිකා ජාලය පුළුල් කරමින් සිටිනවා. දැනටමත් චන්ද්‍රිකා 6000කට ආසන්න ප්‍රමාණයක් කක්ෂගත කර ඇති අතර ඔවුන්ගේ සැලැස්ම වන්නේ මුළු චන්ද්‍රිකා 12000ක පමණ දැවැන්ත ජාලයක් ලෝකේ වටා ස්ථාපිත කිරීම. ඔවුන් වැඩි බෑන්ඩ්විඩ්ත් එකක් සහ වැඩි දියුණු කළ හැකි කාර්ය සාධනයක් සහතව නව පරම්පරාවේ විශාල චන්ද්‍රිකා දියත් කිරීමට සූදානම් කරනවා. මේවා අන්තර්ජාල වේගය සහ ධාරිතාවය වැඩි කිරීමට තවත් උපකාර වේවි. අනාගතයේදී අපිට දැක ගන්නට හැකි තවත් වැදගත් සංවර්ධනයක් වෙන්නේ ඩිරෙක්ට් ටු කෝල් තාක්ෂණය. මේන් අදහස් කරන්නේ අනාගතයේදී ඔබේ සාමාන්‍ය ජංගම දුරකථනයට පවා ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා හරහා ඍජුවම අන්තර්ජාලය, හඬ සේවා සහ කෙටි පණිවිඩ සේවා ලබා ගැනීමට හැකිවීම. මේ සඳහා විශේෂ දුරකථනයක් අවශ්‍ය වන්නේත් නැහැ. දැනට ඔබ පාවිච්චි කරන 4G හරි 5G හරි දුරකථනයකට මෙම සේවාව ලබා ගන්නට පුළුවන්. මෙය ජංගම දුරකථන ආවරණයක් නොමැති ප්‍රදේශවලට විශාල විසඳුමක් ලබා දෙනවා ඇති. හදිසි අවස්ථාවලදී හෝ ඈත දුර බැහැර ගමන් කරන විට මේ ජීවිතාරක්ෂකයක් විදිහටත් පාවිච්චි කරන්නට පුළුවන්. මීට අමතරව වන්යාන, නැව් සහ හදිසි ආපදා කළමනාකරණය වැනි ශේෂ්ත්‍රවල ස්ටාර්ලින්ක් සේවා පුළුල් කිරීමට SpaceX කටයුතු කරමින් සිටිනවා. ලෝකයේ ඕනෑම තැනක සිට අධිවේගී අන්තර්ජාලය ලබා ගැනීමේ හැකියාව ගෝලීය සංනිවේදනය සහ දත්ත හුවමාරුව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වනු ඇති. ස්ටාර්ලින්ක් අනාගතයේදී ගෝලීය සංනිවේදනයේ කොඳුනාරටිය බවට පත්වීමට පුළුල් දැක්මක් සහිතව කටයුතු කරනවා ඇති. ස්ටාර්ලින්ක් කියලා කියන්නේ අන්තර්ජාල සම්බන්ධතාවය සම්බන්ධයෙන් ලෝකයට නව දැක්මක් ලබා දෙන සැබෑ තාක්ෂණික විප්ලවයක්. ඒක දුර බැහැර ප්‍රදේශ සම්බන්ධ කිරීමට, ආර්ථික සංවර්ධනයට සහ අපේ රටේ ඩිජිටල් අනාගතයේ හැඩගැස්වීමට විශාල හැකියාවක් ලබා දෙනවා. අභියෝග ඇතත් ස්ටාර්ලින්ක් හි අඛණ්ඩ සංවර්ධනයත් සමග වඩාත් සම්බන්ධිත, වඩාත් ඩිජිටල් වූ ශ්‍රී ලංකාවක් අපිට බලාපොරොත්තු විය හැකියි. මේ හුදෙක් තාක්ෂණයක් පමණක් නොව අපේ රටේ මිනිසුන්ගේ ජීවිත වැඩි දියුණු කළ හැකි බලවත් මෙවල්මක් විදිහටත් පාවිච්චි කරන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ ජූනි මාසය තුල ස්ටාර්ලින්ක් හි වාණිජ මෙහෙයුම් ආරම්භ වීමට නියමිත බවත් පුවත් තුලින් වාර්තා වනවා. මේ තාක්ෂණය ගැන දැනුවත් වීම අතිශයින්ම වැදගත්. ඉතින් ස්ටාර්ලින්ක් තාක්ෂණය ගැන ඔබේ අදහස් මොනවද? මේක ලංකාවට කොච්චර හොඳ දෙයක්ද? මේකේ මිල සාධාරණයි කියලා ඔයාලට හිතෙනවද? ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් මයින්ඩ්ෆුල් කරන තාක්ෂණික සහ දැනුම සංවර්ධනය කරන වීඩියෝ බලන්න අපේ මයින්ඩ්ෆුල් ලංකා channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් ඔබන්න අමතක කරන්නට එපා. අපි තවත් මේ වගේම හරවත් වීඩියෝ එකකින් හමු වෙමු.